හරි ආයිබෝන් දරුවනේ අද අපි එකතු වෙලා තියෙන්නේ පුංචි රිවිෂන් එකක් වගේ. ඒ කියන්නේ අපි ICT වල දැන් ඔයගොල්ලන්ට ළඟම ඇත්තටම මම මේ රෙකෝඩින් එක කරනකොට ඔයාලට තියෙන්නේ තව දවස් 29යි O level විභාගය සඳහා. එතකොට තව දින 29ක් තුල ඔයාලා මේ ටිකේ ලෑස්ති වෙමින් ඉන්න විභාගෙට අපි බලමු කොහොමද මෙන්න මේ ICT වල පොඩ්ඩක් ඔයගොල්ලෝ අමාරුයි කියපු පාඩම්. මොනවද පාඩම්? දැන් ළමයි ගත්තාම මට මතකයි ඔයගොල්ලෝ කියනවා එක පාඩමක් තියෙනවා 10 වසරේ number system. නේද? මේ පාඩම අමාරුයි කියලා ඔයාලා කියනවා. ඊට අමතරව කියන පාඩමක් තමයි logic gate. සාමාන්‍යයෙන් අපි රිවිෂන් ඉල්ලනකොට මේ පාඩම් අනිවාර්යෙන් ඔයගොල්ලන් කටින් කියවෙනවා. එහෙනම් ඊළඟට අපි බලමු තව පාඩමක් තියෙනවා OS නේද? operating system. මේ පාඩමටත් බොහෝ වෙලාවට රිවිෂන් එකක් ඉල්ලනවා ළමයි. ඊළඟට පාඩමක් තියෙනවා මොකද්ද? database. දත්ත සමුදාය කළමනාකරණ. දත්ත සමුදාය කළමනාකරණ පද්ධති. ඊට අමතරව Excel. මෙන්න මේ පාඩම් වලට සාමාන්‍යයෙන් ඔයාලා අනිවාර්යෙන් රිවිෂන් එකක් ඉල්ලනවා. හරි. එහෙනම් ළමයි පාඩමේ මාතෘකාව දාගන්න number system. සිංහලෙන් සංඛ්‍යා පද්ධති. සංඛ්‍යා පද්ධති. මොකද ළමයි සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ? ඔයාලා දන්න සංඛ්‍යා පද්ධති කීයක් තියෙනවද? සංඛ්‍යා පද්ධතියක්. ඇත්තටම සංඛ්‍යා පද්ධතියක් කියනන්න කලින් ඉගෙන ගන්න ඕනේ සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. number සංඛ්‍යාවක්. අපි සංඛ්‍යාවක් කියලා කියන්නේ මේ නිකන් තියෙන සංකේත ඔයාලා දන්න සංකේත මොනවද? symbols මේ ඩොලර් මාක් එක. ප්‍රශ්නාර්ථය නේද? මේ වගේ සංකේත තියෙනවනේ. මේකත් සංකේතයක් තමයි. මේකත් සංකේතයක් තමයි. මේ හැම එකක්ම සංකේත. මේ සංකේත වලට මොකද කරලා තියෙන්නේ? යම්කිසි අගයක් ආදේශ කරලා තියෙනවා. අගයක් value එකක්. බලන්න මේකට ඔයා කියනවා කී කියලාද? 1යි. එහෙම නැත්නම් 1. මේකට කියනවා 2යි කියලා. නේද? එහෙනම් මේ නිකන් තියෙන සංකේතයකට symbol එකකට ඔයා යම්කිසි අගයක් ආදේශ කරාම අපිට ඒක හඳුන්වන්න පුළුවන් මොකක් කියලාද? නම්බර් එකක්. එහෙම නැත්නම් සංඛ්‍යාවක් කියලා. මේ සංඛ්‍යා අනුපිළිවෙලකට පෙළ ගැස්සුවට පස්සේ දැන් බලන්න මේ 1 2 3 4 5 6 මෙහෙම සංඛ්‍යා යම්කිසි අනුපිළිවෙලකට පෙළ ගැස්සුවට පස්සේ එහෙම එකතු වෙන සංඛ්‍යා සමූහයක් අනුපිළිවෙලකට පෙළ ගැස්සලා එකතු වෙන සංඛ්‍යා සමූහයකට අපි කියනවා මොකක් කියලාද? සංඛ්‍යා පද්ධතියක් කියලා. සංඛ්‍යා පද්ධතියක් කියලා. එහෙනම් අපි මේ සංඛ්‍යා පද්ධති ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් ඔයාලගේ සිලබස් එකේ අපි කතා කරනවා සංඛ්‍යා පද්ධති වර්ග 4ක්. මේ වෙනකොටත් ඔයාලා දන්නවා සංඛ්‍යා පද්ධති වර්ග 4ක් ඕගොල්ලෝ සාකච්ඡා කරනවා. අපි බලමු මොනවද කියලා. 1 ද්විමය සංඛ්‍යා පද්ධතිය නේද? මොකක්ද මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ? binary number system. binary number system. ඊට පස්සේ තව සංඛ්‍යා පද්ධතියක් තියෙනවා මොකද්ද ළමයි? අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. මොකද අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය කියන්නේ? ඉංග්‍රීසියෙන් අපි කියනවා octal number system. ඊට පස්සේ අපි කතා කරනවා දශමය සංඛ්‍යා පද්ධතිය. ඩෙසිමල්. ඊට පස්සේ අපි කතා කරනවා ෂඩ් දශමය. අපි මේකට කියනවා හෙක්සඩෙසිමල් කියලා.
මෙන්න මේ කොටස මෙන්න මේ කොටස් හතර මේ සංඛ්‍යා පද්ධති හතර පිළිබඳව අපි ඉගෙන ගන්න ඕන නේද? එහෙනම් අපි බලමු මෙන්න මේ සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යා පද්ධති වල තියෙන සංඛ්‍යා මොනවද කියන එක. එහෙම නැත්නම් මෙන්න මේ සංඛ්‍යා පද්ධති වල තියෙන සංකේත මොනවද? මේ සංඛ්‍යා පද්ධති වල තියෙන සංකේත symbols ටික මොනවද? characters. මේ characters ටික අපි අඳුර ගන්න ඕන. හරි. අපි බලමු මොනවද මේ characters කියලා. මම පිළිවෙලට එනවා. මුලින්ම දරුවනේ බලන්න binary ද්විමය. මේ ද්විමය සංඛ්‍යා පද්ධතියේ තියෙනවා ද්විමය. ද්විමය සංඛ්‍යා පද්ධතියේ තියෙනවා මොකද්ද? බිංදුව සහ එක කියන අගයන්. බිංදුව සහ එක කියන අගයන්. බිංදුව සහ එක. පැහැදිලි? ඊට පස්සේ මෙන්න මේ අෂ්ටමය අපි කියන ඔක්ටල් කියලා. අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ අෂ්ටමය වචනයෙන්ම තේරෙන්න ඕන ඔයාලට. කීයද අෂ්ටමය කියන්නේ සංඛ්‍යා 8ක් තියෙනවා. එහෙනම් 8ක් බලමු. මොනවද? 0 1 2 3 4 5 6 7. 8 එනවද? නෑ. ඇයි? බිංදුවේ සිට 7 දක්වා සංඛ්‍යා කීයක් තියෙනවද? 8ක් තියෙනවා. මේ 1 2 3 4 5 6 7 8. එහෙනම් 8 එනවද මේකට? නෑ. 8 එන්නේ නෑ. බිංදුවේ සිට 7 දක්වා තියෙන අනුලක්ෂණ 8ක් අපි හඳුන්වනවා මේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ කොටස් කියලා. ඊට පස්සේ අපි බලනවා මේ දශමය. දශමය සංඛ්‍යා පද්ධතිය අපි කියනවා decimal number system. decimal number system. එතකොට දශමයකේ තියෙනවා දශමය වචන කීයක් තියෙනවද? දශමය අෂ්ටමයකේ 8යි දශමයකේ 10යි. එහෙනම් බිංදුවේ සිට කීය දක්වා තියෙන්න ඕනද ළමයි? 9 දක්වා තියෙන්න ඕන. බිංදුවේ සිට 9 දක්වා. පැහැදිලි? ඊට පස්සේ අපි බලනවා ෂඩ් දශමය. අපි කිව්වා හෙක්සාඩෙසිමල් කියලා නේද? හෙක්සාඩෙසිමල්. ෂඩ් දශමයකේ මොනවද තියෙන්නේ? ඉලක්කම් කීයක් තියෙන්න ඕනද? 16ක් තියෙන්න ඕන. ෂඩ් දශමයකේ ඉලක්කම් 16ක් තියෙන්න ඕන. එහෙනම් අපි ලියාගෙන යන් 16ක් තියෙනවා නම් ඇත්තටම කීයක් තියෙන්න ඕනද බිංදුවේ ඉඳන්? බිංදුවේ ඉඳන් 15 වෙනකන් තියෙන්න ඕන. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. ඔහම තියෙනවනේ. එතකොට මෙන්න මේක සංඛ්‍යා පද්ධතියේ විශේෂත්වයක් තියෙනවා. ෂඩ් දශමයකේ කීයක් තියෙන්න ඕන සංඛ්‍යා? අනුලක්ෂණ 16ක් තියෙන්න ඕන. එතකොට බිංදුවේ ඉඳන් 15 දක්වා තියෙන්න ඕන. හැබැයි අපි 9න් පස්සේ මේ 10 11 12 කියලා අනුලක්ෂණ පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනකොට පාවිච්චි කරන්නේ අනුපිළිවෙලින් ඉංග්‍රීසි හෝඩියේ අකුරු. හරිද? එහෙනම් මොනවද 10 වෙනකොට මම දාන්නේ මොකද්ද? 10 වෙනකොට මම පාවිච්චි කරනවා 10 වෙනකොට මම පාවිච්චි කරනවා A කියන එක. එහෙනම් 11 වෙනකොට මොකද්ද ළමයි එන්න ඕන? 11 වෙනකොට එන්න ඕන මොකද්ද? B. 12 වෙනකොට C. 12 වෙනකොට එන්න ඕන C. ඒ වගේම ළමයි අනිත් පිළිවෙලින් එන්න ඕන කොහොමද? පිළිවෙලින් D E F D E F. පැහැදිලිද? එතකොට බිංදුවේ සිට 9 දක්වා සහ එතකොට 10 11 12 13 14 15 වෙනුවට A B C D E F කියලා පිළිවෙලින් එන්න ඕන. වැඩේ පැහැදිලිද බලන්න. නෝට් එකක් දාගන්න බලන්න ළමයි ටක් ගාලා. හරි. දැන් බලන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙතන මම සංඛ්‍යාවක් ලියනවා. සංඛ්‍යාව තමයි 345 කියලා සංඛ්‍යාවක් ලියනවා. මේ සංඛ්‍යාව මොන සංඛ්‍යා පද්ධතියටද අයිති කියලා මම අහනවා. දැන් හිතන්නකෝ මෙහෙම. මෙතන
මේ 3 කියන සංඛ්‍යාව කොහෙද තියෙන්නේ? 3 කියන සංඛ්‍යාව මෙයාගෙත් තියෙනවා. මේ අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය තියෙනවා. මෙන්න මේ දශමේ සංඛ්‍යා පද්ධතියෙත් තියෙනවා. ෂඩ් දශමේ සංඛ්‍යා පද්ධතිය තියෙනවද නැද්ද? තියෙනවා. 4 කියන සංඛ්‍යාව බලන්නකෝ. ඒකත් මෙයාගෙත් තියෙනවා. මෙයාගෙත් තියෙනවා. මෙයාගෙත් තියෙනවා. 5 පහත් එහෙමයි. මෙයාගෙත් තියෙනවා. මෙයාගෙත් තියෙනවා. මෙයාගෙත් තියෙනවා. දැන් මම දන්නවද මේ සංඛ්‍යාව මොන සංඛ්‍යා පද්ධතියටද අයිති කියලා? නෑ. මට පොඩි ගැටලුවක් එනවා. අනිවාර්යෙන් මම දන්නවා ද්විමේය වෙන්න බෑ. ඇයි ද්විමේය වල තියෙන මොනව විතරද? 0 සහ 1 විතරයි. එහෙනම් මේ 3 4 5 කියන සංඛ්‍යා තියෙනවා මෙන්න මේ සංඛ්‍යා පද්ධති තුනේම. ඒතර මට ගැටලුවක් එනවා මේ සංඛ්‍යා පද්ධතිය මෙන්න මේ සංඛ්‍යාව අයිති කුමන සංඛ්‍යා පද්ධතියකටද කියලා. ඒ වගේ අවස්ථාවලදී ළමයි මෙන්න අපි විසඳුමක් විදිහට පාවිච්චි කරනවා මොකද්ද? මේක යටින් දකුණු පැත්තේ චූටියට දානවා මොකද්ද? සංඛ්‍යාවක්. ඒකට අපි කියනවා මොකක් කියලාද? පාදය කියලා. එහෙම නැත්නම් බේස් එක කියලා. දැන් මම මෙතන 8 කියලා දැම්මොත් මේ සංඛ්‍යාව අයිති කාටද? මේ සංඛ්‍යාව අයිති අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියට. මෙහෙම 345 8 පාදෙට. එතකොට මේක අයිති අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියට. මම මේක ලිව්වොත් එහෙම 345 16 කියලා මේක අයිති කාටද? මේක අයිති ෂඩ් දශමේ සංඛ්‍යා පද්ධතියට. මම ලිව්වොත් 345 10 කියලා කාටද අයිති? මේක දශමයේ සංඛ්‍යා පද්ධතියට. ඒතර අපි සාමාන්‍යයෙන් දශමයේ සංඛ්‍යා පද්ධතිය ලියනකොට මේ 10 ලියන එක අනිවාර්ය නෑ. සමහර වෙලාවට අපි 345 මෙහෙම නිකන් ලියලා තිබ්බොත් එහෙම අපිට හිතන්න පුළුවන් මේක කාටයිද කියලාද මේක දශමයේ සංඛ්‍යාවක් තමයි කියලා. හරිද? මම අර කතන්දරය පැහැදිලි කරන්න ඕන නිසා මේ උදාහරණය ගත්තේ 345 කියන එකේ සංඛ්‍යා තුනම අනුලක්ෂණ තුනම මේ සංඛ්‍යා පද්ධති තුනේම තියෙනවා. එතකොට අපිට අඳුර ගන්න බෑ මේක අයිති කාටද කියලා. ඒක නිසා අපි දකුණු පැත්තෙන් මේ සංඛ්‍යාව කෙලවරින් දාන කුඩා අංකයට අපි කියනවා මොකක් කියලාද? බේස් එක. එහෙම නැත්නම් පාදය. බේස් එක. පාදය. කිසියම් සංඛ්‍යාවක් අයත් වන්නේ කුමන සංඛ්‍යා පද්ධතියකටදයි හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන අගයට අපි කියනවා මොකක් කියලාද? පාදය කියලා. බේස් එක කියලා. දාගන්න බලන්න. හරි. දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා සංඛ්‍යා පද්ධති වර්ග 4ක් තියෙනවා සහ ඒ සංඛ්‍යා පද්ධති වල තියෙන අනුලක්ෂණ දන්නවා. අනුලක්ෂණ දන්නවා, බේස් එක දන්නවා. මේ දේවල් වල දන්නවා. එහෙනම් අපි යම් මෙන්න මේ සංඛ්‍යා පද්ධති වල පරිවර්තන සඳහා